ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ එලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද වසර දෙකක සිර දඬුවමක් නියම කළා. ඒ ඉක්ුත් පාලන සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධවයි. යසන්ත කෝදාගොඩ ජනක්ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කළා. තමන්ට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව පසුගිය ජුලි මාස පළමුවනදා ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ එලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඔහු එදින දැනුම් දුන්නේ චෝදනාවන්ට තමා නිවැරදි කරු බව සඳහන් කරමින් ඉදිරිපත් කළ විත්තිවාචකය ඉවත් කරගන්නා බවයි.